හරි. ටෙන්සර්ස් ඉගෙන ගන්න ගමන් අපූරු ආදරණීය කවියකුත් එන්ජොයි කරගෙනම යමු. හරි, අහගෙන ඉන්න. Wonderful mother. The heart of a home is a mother, whose love is warm and true. And home has always been sweet home with a wonderful mother like you. හරිම ලස්සනයි, හරිම ආදරණීයයි. මේ කවිය අපි මුලින් ඉඳන් බලමු. එන්න. Wonderful mother. අපූරු අම්මා. මේ තමයි මේ කවියේ ටයිටල් එක. ටයිටල් එක කියන්නේ මාතෘකාව. Wonderful mother. අපූරු අම්මා. ඔව්. මේ ලෝකේ තියෙන දරුණුම වේදනාව, බරපතලම වේදනාව දරාගෙන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙලා ලේ ගංගාවක් මැද තමන්ගේ දරුවා බිහි කරනවා. දරාගත නොහැකි අසීමාන්තික වේදනාවක්. නමුත් ඒ දරුවගේ පළවෙනි හැඬීමත් එක්ක ඒ සියලුම වේදනාවල් අමතක වෙලා යන අම්මා තමන්ගේ තන පුඩු පුපුරාගෙන එන ඒ කිරි ටික දෙන්නේ දරුවට අසීමාන්තික වූ ඒ ආදරය පෙරදරි කරගෙන එතනදී අම්මට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. ඇස් වලින් කඳුළු වෙනවා. ඒ කඳුළු ටික ළමයාගේ මූණට වැටෙනවා. ඒවා හරිම උණුසුම්. මොකද ඒ සතුටු කඳුළු. ඉතින් මෙවැනි පිරිමියෙකුටවත් දරා ගන්න බැරි අසීමාන්තික වේදනාවක් දරන ඇය අපූරු මිනිසෙක් නොවන්නේ කෙසේද? ඇය පුදුමාකාර ගැහණියක්. ඇය පුදුමාකාර මිනිසෙක්. ඇය දරාගත්තේ වේදනාව. අද අපි මේ ලෝකේ මෙහෙම හිටගෙන ඉන්නේ ඇය දරාගත් ඒ වේදනාව නිසා. ඉතින් ඇය අපූරු අම්මා නම් වෙනවා. ඉතින් මේ කවියේ මාතෘකාව හොඳටම ගැලපෙනවා මේ කවියට. අපි යන් කවියේ අභ්‍යන්තරය කතා කරන්න. පළවෙනි ලයින් එක. The heart of a home is a mother. The heart of a home is a mother. නිවස කියන මේ ගෘහයේ හදවත අම්මා. මේ නිවස කියන ගෘහයේ හදවත අම්මා. අපි යන් දෙවෙනි ලයින් එකට. Whose love is warm and true. අම්මා කියන ඒ උතුම් ගැහණියගේ ආදරය සැබවින්ම warm උණුසුම් ආදරයක්. true සැබෑ ආදරයක්. මේ ලෝකේ මොන ආදර තිබුණත්, මේ ලෝකේ කුමන වර්ගයේ ආදර තිබුණත් සැබෑ ආදරය, උණුසුම් ආදරය අම්මගේ ආදරය. අම්මා කියන්නේ මගේ පුතේ මට මොනවත් නොකරත් කමක් නැහැ, මං ගැන හොයලා බැලුවේ නැති වුණත් කමක් නැහැ, උඹ උඹේ ජීවිතය හදාගනින්, හොඳට ඉගෙන ගනින්, මේ ලෝකෙට බරක් වෙන්න එපා, හරි දේ විතරක් කරන්න. ඉතින් අන්න ඒකටයි කියන්නේ අම්මගේ ආදරය හරිම වෝම්, උණුසුම් සහ true ඇත්ත ආදරයක්. ඉතින් ඒ අම්මගේ ආදරය විස්තර කරන පද දෙකක් අපි ඒවට කියනවා adjectives නාම විශේෂණ. අපි යන් තුන්වෙනි ලයින් එකට. And home has always been a sweet home. අම්මා කෙනෙක් ඉන්න ගෙදරක් ඇත්තටම මිහිරි අපූරු ආදරණීය නිවසක්. අපි දවසට අපේ කටින් පිට වෙන වචන ටික දිහා බැලුවොත් අම්මේ යුවද, අම්මේ ඉන්නවද, අම්මේ තිබහයි, අම්මේ මගේ අරකකෝ, අම්මේ මගේ මේකකෝ, කටින් වචන 90%ක්ම 90කටත් වැඩි 99ක් කියලා ගමු. සමහරකට වචන 100%ම අපි කියන්නේ අම්මා අම්මා අම්මා. ඉතින් බලන්න අම්මා ඉන්න ගෙදර ඇත්තටම හරිම ආදරණීය ගෙදරක්. ඔව් අම්මා බනිනවා. ඔව් බනින්නෙත් අපිව හදාගන්න. අම්මා ගහන්නෙත් අපිව හදාගන්න. ඇත්තටම අම්මා ඉන්න ගෙදර අපූරු ගෙදරක්. අපි යන් අපේ අන්තිම ලයින් එකට. With a wonderful mother like you. අපි අම්මට කියනවා අපේ ගෙදර හරි ලස්සන වෙන්නේ ඔයා වගේ සුන්දර අම්මා කෙනෙක් ඉන්නකොට කියලා කියනවා. අයි මුලින් නම් බලමු. Wonderful mother. The heart of a home is a mother, whose love is warm and true. And a home has always been sweet home with a wonderful mother like you. ඉතින් අම්මා මැරුණට පස්සේ අම්මගේ ඒ මිනිහ ගාව අඬන ගොඩක් දරුවෝ අපි දකිනවා. හැබැයි ඒ දරුවෝ අම්මා ජීවතුන් අතර ඉන්නකොට ඒ අම්මට සලකලා නැති වෙන්න පුළුවන්. ඉතින් මගේ දරුවනේ මතක තියාගන්න මේ ලෝකෙට මහා විශාල වේදනාවක් දරලා
කියාගන්න බැරි වේදනාවක් දරලා. රෝස කැලෙන් ගෙනාවේ නෑ. අම්මලා අපිට කිව්වේ පොඩි කාලේ අම්මා පිව ගෙනාවේ රෝස කැලෙන් කියලා. රෝස කැලෙන් නෙමෙයි ගෙනාවේ. ලේ ගංගාවක අම්මා හිටියේ. ඉතින් ඒ ලේ ගංගාවක ඉඳලා මහා විශාල වේදනාවක් දරලා කියාගන්න බැරි වේදනාවක් දරලා පිරිමියෙකුටවත් දරන්න බැරි වේදනාවක් දරලා අම්මා මේ ලෝකෙට අපිව ගෙනාවා. ඉතින් ඒ අම්මා ඉන්න කාලේ ආදරෙන් බලාගන්න ආදරෙන් රැකගන්න අන්න ඒකටයි හොඳ පුතෙක් කියලා කියන්නේ හොඳ දුවෙක් කියලා කියන්නේ. අම්මා ආපස්සට කිසිම දෙයක් අපෙන් බලාපොරොත්තු උනේ නැහැ, වෙන්නෙත් නැහැ. අම්මා බලාපොරොත්තු උනේ එකම දේ හොඳට ඉගෙන ගන්න, හොඳ තැනකට යන්න, සුන්දර මිනිස්සෙක් වෙන්න, කාටවත් බරක් නොවී ඉන්න. මොකද ඔයා කවදා හරි දවසක වැරද්දක් කරොත් මුළු මහත් සමාජයම බනින්නේ ඔයාගේ අම්මට. මුළු මහත් සමාජයම බනින්නේ ඔයාගේ අම්මට. ඉතින් මතක තියාගන්න අම්මා කියන ඒ අකුරු තුනට ඒ බීපු කිරි ටිකට ඔයාට ණය ගෙවන්න ඕන නම් ණය ගෙවන්න පුළුවන් එකම විදිය හොඳ මිනිස්සෙක් වෙලා පෙන්නන්න. අම්මගේ කරට රත්තරන් මාලයක් දැම්මත්, අම්මව මේ ලෝකේ තියෙන ලොකුම ගෙදර තිබ්බත්, අම්මව මේ ලෝකේ තියෙන වටිනාම කාර් එකේ ගෙනිච්චත් ඒක නෙමෙයි අම්මා බලාපොරොත්තු වෙන්නේ. හොඳ මිනිස්සෙක් වෙන්න, රටට වැඩදායි මිනිස්සෙක් වෙන්න, කිසිම මිනිස්සෙක්ට කරදරයක් නොකරන මිනිස්සෙක් වෙන්න. අන්න එතකොට අම්මා සතුටින් ඉඳීවි. අම්මා දවසක අපිව දාලා ගියත් අම්මා එදාට යන්නේ ඉතාමත් සතුටින් යන්නේ. මොකද මම රටට ගුණවත් නැනවත් වැඩදායි මිනිස්සෙක් බිහි කළා කියන ඒ මානසික තත්වයෙන් තමයි අම්මා යන්නේ. ඉතින් මගේ දරුවනේ අම්මට ආදරය කරමු අපි හොඳට ඉගෙන ගමු, අපි හොඳ ළමයි වෙමු. එහෙනම් ටෙන්සර්ස් ඉගෙන ගන්න ගමන් මේ පොයම් එකත් ඔළුවට දාගන්න.